අයුබෝවන් සුබ දවසක් 2026ට පොඩි අලුත් වැඩක් කරන්න කියලා හිතුවා. ගැඹුරු සංවාදය නමින් නැත්නම් ඩීප් ටෝක් නමින් අපේ YouTube channel එකක් වගේම Facebook page එකක් කරගෙන යන්න. ඉතින් gossip වලින් පිරුණු contents තියෙන ලෝකේ අපි හිතුවා අපේ ප්‍රජාවට අඩුවක් තියෙන දෙයක් ගැන පොඩි knowledge එකක් දෙන්න. ඒක short video series එකක් විදිහට තමයි එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට පළවෙනි වීඩියෝ එක අද ආරම්භයක් විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට රිලීස් කරනවා. ඊට පස්සේ ෂෝට් වීඩියෝ සීරීස් එකකින් පොඩි දේවල් ෆයිනෑන්ස් ලිටරසි එක මූල්‍ය සාක්ෂරතාවය ගැන වීඩියෝ සීරීස් එකක් ෂෝට් වීඩියෝස් ටිකක් දානවා. අපි ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේක ගන්න පුළුවන් දේවල් ටික ගන්න පුළුවන්. ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වුණොත් අපි ජොබ් මාකට් එකේ එක්කෝ ඇඩ්වාන්ස් ලෙවල් එක්කෝ ඕ ලෙවල් එක්කෝ යුනිවර්සිටි වලින් පස්සේ අවුරුදු 10 15 මොකද කරන්නේ? අවුරුදු 10 15 රැකියාවක් කරනවා. අවුරුදු 10 රැකියාවක් 15ක් කළා අන්තිමට ඩල් වෙලා නේද ඉන්නේ. හේතුව තමයි අවුරුදු 10 15 රැකියාව කරලත් ඔයාට ඊළඟ දවසේ ඊළඟ මාසේ ජීවත් වෙන්න ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එකක් නැහැ. ඒකට හේතුව තමයි අපේ ප්‍රජාවට තරුණ කාලේ ඉඳලම ෆයිනෑන්ස් ලිටරසි එක හෙවත් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නොලෙජ් එකක් නැති එක. ඉතින් අපි ක්‍රමානුකූලව වීඩියෝ සීරීස් එකේ ෆයිනෑන්ස් ලිටරසි එක ගැන කියලා දෙනවා වීඩියෝස් වලින්. ඒවා අපේ ප්‍රජාව, තරුණ ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව දක්වා මේක උකහා ගත්තොත් පුළුවන් කොහොමද අපි ෆයිනෑන්ස් මූල්‍ය தත්ත්වය කළමනාකරණය කරලා කොහොමද ජීවිතේ ජය ගන්න කියලා. රයිට්. අපි දැන් ඉතින් අවුරුදු ගාණක් රස්සාව කරනවානේ. කරලා විතර වෙලත් ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එකක් නැහැ. එහෙනම් ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එක හොයාගන්න යන්න නම් අපි කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. එහෙනම් ඔයාලගේ මේ රැකියාවෙන් හම්බ වෙන වේතනය තියෙනවා නම් කළාකමු සර්කල් එකේ මේකේ හරි මැදින් බෙදා ගන්න සර්කල් එක. රයිට්. මෙතන 150ක් මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ 150ක් තියෙනවා. මේ සර්කල් එක ඔයාලගේ ලයිෆ් එක. රැකියා ජීවිතයෙන් හම්බ වෙන ෆයිනෑන්ස් එක තමයි මේ තියෙන්නේ. මේකෙන් තමයි අපි මේකෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. මේක තව පැති තියෙනවා. බිස්නස් පැත්ත, ඉන්වෙස්ට්මන්ට්ලා. ඒක මම දැන් මේ වෙලාවේ ෆයිනෑන්ස් ලිටරසි එක ගැන අවබෝධයක් දෙන්න හදන්නේ ජොබ් මාකට් එකට අලුතෙන්ම ඕගොල්ලෝ ආවට පස්සේ අවුරුදු 20ක් විතර කරන වැරද්දක් නිවැරදි කරගන්න ඕනේ. මොකද අපි මේ හම්බ වෙන මේ 100% මේ අපිට හම්බ වෙන 100% හම්බ වෙන වේතනය අපි පුරුදු වෙලා තියෙනවා වියදම් කරන්න. මම දැකලා තියෙනවා Facebook එකේ page එකේ තියෙනවා pages වල තියෙනවා විශේෂයෙන් government service වල private sector එකෙත් එහෙමයි. ඇත්තට මේක සාධාරණත්වයක් තියෙනවා. හැබැයි ඉතින් ඒකට කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. තමන්ම තමයි වැරදි. මේ අතින් ගත්තා මේ අතින් දුන්නා month end එකේදී මේ 100% කොහෙන් ගියාද කියලා හොයාගන්න නැහැ. එහෙම නෙමෙයි. මෙන්න මේකදී අපි හිතන්න ඕනේ මේ 150 කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. right? ඊටු 150 මෙන්න මෙතන පොඩි කෑල්ලක් කඩන්න. මේක තව ඩිවයිඩ් කරන්න පුළුවන්. මම ඉතින් මේක අපේ මම මේක සලකන්නේ සාමාන්‍ය අඩු සල්ෆර් එකක නැත්නම් එවරේජ් සල්ෆර් එකක ඉන්න පුද්ගලයෙක් ටාගට් කරලා ඒ නිසා මෙන්න මෙතන 45ක් තියෙනවා. මෙතන 105ක් තියෙනවා. right? එතකොට මෙහෙම තමයි 100ට 100 වෙන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ
මෙන්න මේ 150 පරිභෝජන වියදම් සඳහා වියදම් කරන්නේ නැත. මෙන්න මේ 145 තමයි ඔයාලගේ මෙන්න මේ 145 තමයි කන්සියුමර් පැත්තට නැත්නම් පාරිභෝජන වියදම් විදියට එක්ස්පෙන්ඩිචර් විදියට යූස් කරන්න. එතකොට මෙන්න මේ 100ට තව තියෙනවනේ 105ක් මෙතන. මෙන්න මේ 105 අයින් කරගන්න හදිසි අවශ්‍යතා. ඒකට කියන්නේ emergency needs. හරි. මෙන්න මේක තමයි emergency needs වලට තමයි මේ emergency needs වලට මේ 105 ඇඩ් කරගන්නවා. අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ සැලරි එකත් එක්ක අමාරුයි නම් 50% මේ ඇත්තටම මේක 150 යන්න අමාරුයි හරි. මේක තව පොඩ්ඩක් ඩිවයිඩ් ටික ලොකු කරගෙන 40 45 අතර යන්න. මම සාමාන්‍යයෙන් කියන්නේ 150 ගන්න කියලා. ගන්න කියලා තමයි කියන්නේ. ඒක තමන්ගේ සැලරි එකත් එක්ක කම්පයර් කරගන්න මේ ටික මේ 45ට පරිභෝජන වියදම් කරලත් මේ පහ අමාරුයි නම්. රයිට්. මෙන්න මේක තමයි ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් නැත්නම් මේක සේවිං රයිට් සේවිං මෙන්න මේ විදිහට තමයි තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක ජොබ් එකක් පටන් ගත්ත දවසේ ඉඳලා හරි මාසයක් දෙකක් ඉඳලා හරි කියලා පටන් ගන්න ඕනේ. හරි අපි කතා කර හිටියේ මෙන්න මෙතන තමයි අපේ ජොබ් සර්කල් එකේ මන්ත්ලි සැලරි එක මෙන්න මේ විදිහට ඩිවයිඩ් කරගන්න. අපිට ඇත්තටම දැන් කරන්නේ මේ ඔක්කොම කන්සියුමර් වලට ගිහිල්ලානේ අපිට අපේ සල්ලි තියෙන්නේ නැත්තේ. කන්සියුමර් වලට 45ක් දාන්න, ඉමර්ජන්සි ෆන්ඩ් එකට 5ක් දා ගන්න, ඉන්වෙස්ට්මන්ට් නැත්නම් සේවිංස් විදිහට මේ 50ක් වෙන් කරගන්න. ආරයිට් මේකේ පුළුවන් නම් මේ දැන් තමන්ගේ සැලරි කඩුව මම කලින් කිව්වා වගේ මේක ඕනනම් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් සේවිංස් වලට ඔයාලා මෙච්චර දාන්න අමාරු නම් මේක 40 30 වගේ කරලා මේ පැත්තේ පොඩ්ඩක් වැඩි කරගන්න. හොඳම දේ තමයි 150 යන්න. ගිහිලි විර වෙලා මේක කාලයක් අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු 4-5ක් කරන්න ඕනේ. කළා මෙන්න මේ ඔයාලා කියයි ඊට පස්සේ අපිට මෙතන මේ කන්සියුමර් කියන එකේ තියෙන්න පුළුවන් වතුර බිල් තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි ඊට අමතරව ඉන්ටර්නෙට් ඊට පස්සේ ආහාර සඳහා ඇඳුම් සඳහා ඉතින් අනවා එකී ඔක්කොම ඉතින් මේකෙන් තමයි කරගන්න වෙන්නේ. කරගන්න අමාරු වෙනවා අර මම කලින් කිව්වා වගේ මේ පැත්තෙන් පොඩ්ඩක් මේක ඇදලා ඩිවයිඩ් කරගන්න. රයිට්. හරි. මේ විදිහට යන්න පුළුවන් ගොඩක් හොඳයි. ගිහිලා විරේලා මේක ලයිෆ් සර්කල් එකක් විදිහට යන්න ඕනේ ගමනක්. පොඩි කැපකිරීමක් මෙන්න මේ පැත්තෙන් කරන්න වෙනවා. කන්සියුමර් එක්ස්පෙන්සස් කියන්නේ ඉදිරියදා ජීවිතේ මේ පැත්තෙන් පොඩි කැපකිරීමක් කරන්න වෙනවා යම් කාලයක්. ඒ කැපකිරීමේ බෙනිෆිට් එක මේ පැත්තට දාන්න. දාලා යන්න ඕනේ ගමනක් තමයි මම මේ කතා කරන්නේ ඉදිරි අපගේ මේ ෂෝට් වීඩියෝස් වලින් කන්ටෙන්ට්ස් වලින් දෙනවා. ඒතකොට මේ ගමන යද්දී අවශ්‍ය වෙන ෆයිනෑන්ස් මූල්‍ය නොලෙජ් එක පොඩි චූටි කෑලි වලින් ෂෝට් වීඩියෝස් වලින් ගොඩක් දෙනවා. ඒ ටික එකතු වෙලා අවසානයේදී මම කියන්නම් කොහොමද ටාගට් එකට යන්නේ කියලා. රයිට්. එහෙනම් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මට කියන්න ඕනේ පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ අපගේ ප්‍රජාවට නොලෙජ් එකක් දෙන්න. ඔයාලා මේක කරගෙන යන්න අපි කොමියුනිටි එකක් හදමු. අපේ සබ්ස්ක්‍රයිබ්ස්ලා වැඩි වුණොත් ෆලෝවර්ස්ලා වැඩි වුණොත් අපි කොමියුනිටි එකක් හදලා ඒ කොමියුනිටි එක හරහා දියුණු වෙන්න දෙයක් අපි කරමු. ඒක
ඉස්සරහට එන වීඩියෝ වලින් පෙන්නුම් කරලා දෙන්නම්. අපි මේක ආරම්භයක් විදිහට පටන් ගත්තට බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේක හිතේ තියාගෙන අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆලෝ කරන්න අනිවාර්යයෙන්ම. මේ කාර්යය සාර්ථක වෙන්නේ ඒ අනුව තමයි. නැත්තම් අපි මේක නිකන් දාලා වැඩක් නෑ. අපේ කාලය ශ්‍රමය මේකට යොදා. ඒ නිසා මේ වගේ දෙයක් කරන්නේ පර්සනලි අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් යූස් කරලා මෙහෙම දෙයක් කළා යම් ටාගට් එකකට ගිහිලා ඒක රිසල්ට් එකක් භුක්ති විඳින නිසා. හරි එහෙනම් අපි මෙහෙම වැඩේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක අදින් නවත්තන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතා ඉක්මනින්ම ඉතාමත් වෙනුදුරු ඉක්මනින්ම ඉන්ට්‍රොඩක්ෂන් එක විවරුණට පස්සේ ඉක්මනින්ම ෂෝට් වීඩියෝස් මාලාව ෆයිනෑන්ස් පැත්තේ අපි මොනවද දැනගත යුත්තේ බැංකු ගැන භාණ්ඩ ගැන ඊට පස්සේ ඉන්ට්‍රෙස්ට් කැල්කියුලේෂන් ගැන ඒවා ලොකු නොලෙජ් එකක් තියෙන. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් මොනවද දැන් ලෝකේ තියෙන හොඳම ඉන්වෙස්ට්මන්ට් මොනවද ඒ වගේ වීඩියෝ සීරීස් එකෙන් ඔයගොල්ලෝ නොලෙජ් එක දෙනවා. මෙන්න මේ සර්කල් එකේ අපි යද්දී මෙන්න මේ පැත්තෙන් තමයි අපි ජීවිතේ ගේම ගහන්න යන්නේ. ගේමක් ගහමු එහෙනම්. එතකොට මේ ටික ඔයාලා ලොන්గ్ ටර්ම් කාලයක් කරන්න. මෙන්න මේ පැත්තෙන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ වින් සයිඩ් එක. හරි මේ වින් සයිඩ් එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේක එමර්ජන්සි ෆන්ඩ් එකයි කන්සියුමර් එක්ස්පෙන්ස් ගැනයි ලොකුවට කතා කරන්න දෙයක් නෑ. හැබැයි යම් ප්‍රමාණයක් දෙන්න මේ කන්සියුමර් එකේදී කොහොමද කරන්නේ කියලා. එහෙනම් ඕගොල්ලන්ට ආරාධනා කරනවා ගැඹුරු කතා බහ නැමැති අපගේ YouTube channel එක Facebook page එක finance literacy subscribe කරලා සහයෝගය දක්වන්න. බොහොම ස්තුතියි. ඉතින් ඊළඟ වීඩියෝ එකේ